ඉතින් ගොඩක් අය දැකලා ඇති මේ වගේ මෙසේජ් එකක් මේ දවස්වල ෂෙයා වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඇත්ත. මොකද ගොඩක් අයගේ Facebook account මේකෙන් නැති වෙලා තියෙනවා. ඉතින් හොඳම දේ තමයි ඔයාගේ Facebook account එක ඔයාලට වටිනවා නම් ඔයාගේ වැදගත් දේවල් තියෙනවා නම් හොඳම දේ තමයි Google Authenticator app එක download කරලා මේක හදාගන්න එක. ඉතින් ඇත්තටම මේක කරගන්නේ කොහොමද කියලා තමයි කියන්නේ. කෙලින්ම ඔයාලා තියෙන Facebook එකට යන්න. ඔයාගේ Facebook එකේ ඊයරස් මේ වගේ dashboard එකේ තියෙන setting වලට යන්න තියෙන්නේ කෙලින්ම. ඊට පස්සේ මේම පල්ලෙහාට පස්සේ ඔයාලට තියෙනවා පේනවා password and security කියලා එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතෙන් ඇවිල්ලා password and security කියන එක ආයෙ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා authenticator app කියලා තියෙනවා. ඒක ඔයාලා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතනින් ඔයාගේ Facebook profile එක select කරගන්න. ඉතින් මේක select කරගත්තට පස්සේ මෙතනින් authenticator app කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා දෙනවා key එකක්. අපිට තියෙන්නේ key එක copy කරගන්න. මෙතන මේක තියෙන key එක ඔයාලා copy කරගන්න. ඉතින් මෙයාලා recommend කරන්නේ Google Authenticator app එක. ඉතින් ඔයාලට තියෙන්නේ Android හරි Apple හරි මොකක් හරි කමක් නැහැ. ෆෝන් එකෙන් App Store හරි Play Store හරි ගිහිල්ලා මේ Google Authenticator app එක download කරගන්න. මම දැනටම download කරගෙන තියෙනවා. ඔයාලට තියෙන්නේ Play Store හරි App Store එකට හරි ගිහිල්ලා මේකෙන් නම් මේ විදිහට නම ගහලා ඔයාලට තියෙන්නේ search කරලා download කරගන්න. ඉතින් download කරගත්තට පස්සේ app එක මේ විදිහට පෙන්නනවා ඕපන් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ එතනින් ඔයාලට මේ app එකෙන් ඕපන් කරගෙන මේ මම කලින් එකක් select කරලා තියෙන එක පෙන්නන්න ඔය කෝඩ් එකක්. ඉතින් මෙතනින් ඔයාලට account name එක දීලා ඔයාලගේ key එක යටින් මෙතෙන්ට paste කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ auto ඔයාලට password එක generate වෙනවා ටික වෙලාවෙන් වෙලාවට පොඩි ගානක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මේ generate වෙන key එක. ඉතින් ඔයාලට තියෙන්නේ Facebook එකට ගිහලා ආයෙ log වෙන්න බැරි අවස්ථාවක හරි password එක දාන්න ඕන වෙලාවට හරි මෙන්න මේ Google Authenticator code එක දෙන්න විතරයි. ඉතින් මේක මේ විදිහට හදාගත්තට පස්සේ ආයෙ කාටවත් ඔයාගේ Facebook එකට හොරෙන් log වෙන්නවත් එහෙම නැත්නම් ඔයාගේ account එක hack කරන්නවත් ආයෙ කිසිම දෙයක් කරන්න බෑ. මේකේ privacy එක ටිකක් වැඩි නිසා ඉතින් ඒ නිසා පුළුවන් අය මේ විදිහට හදාගන්න. ඒතකොට account එක ආරක්ෂා කරගන්න පුළුවන්.